දේශපාලනය කියන්නේ එක තැන පල්වෙමින් තියෙන දෙයක් නෙමෙයි. ක්‍රියාත්මක වෙන දෙයක්, ක්‍රියාකාරීත්වයක් අලුත් වෙනවා, වෙනස් වෙනවා. නිසා මිනිස්සු මේ ක්‍රියාවලිය පිළිබඳ උනන්දුවෙන් ඉන්නවා. මහරගම සමගි ජන බලවේගයේ සංවිධායකවරයා වශයෙන් පත් වුණාට පස්සේ සමහර කොටස වල හිටපු සංවිධායකවරු, කොටස සංවිධායකවරු දේශපාලනින් සමුවරන් තිබ්බා. ඉතින් අපි අලුත් සංවිධායකවරු පත් කරා. මම එහෙම පත් කරපු අලුත් සංවිධායකවරයෙක් ඉන්නවා ගොඩිගමුව දකුණ කොට්ටාසේ සඳහා. අද අපි මේ ගොඩිගමුව දකුණු කොට්ටාසේ සංවිධායකවරයාත් එක්ක පොඩි chat එකක් දාන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි බලමු මොනවද කියන්න තියෙන්නේ කියලා. ඔබේ මිනිස්සු සුපුන් අයබෝවන්. අයිබං එහෙමයි. හරි. මගෙත් එක්ක මේ ඉන්නේ සුපුන් වික්‍රමරත්න. සුපුන් වික්‍රමරත්න කියන්නේ මගෙත් එක්ක සමකාලීන උපකාරක පන්ති ශාස්ත්‍රයේ හිටපු ටියුෂන් ගුරුවරයෙක්. එතකොට ඔයගොල්ලෝ මගෙන් අහයි ඔයා සංවිධායක ලෙස පත් වුණාට පස්සේ ඔයාගේ අය ගෙනහල්ලා දේශපාලනික වශයෙන් මේ කොට්ටාස වලට දානවාද කියලා. දේශපාලනයේදී පක්ෂපාතීත්වයේ විශ්වසනීයත්වය ගොඩාක් දුරට මේ තරඟය ඇතුලේ අත්‍යවශ්‍යයි. ඒ වගේම අනිත් පැත්තට ගත්තොත් හැකියාව, උනන්දුව, උවමනාව තියෙන්නත් ඕන. දේශපාලනය සම්බන්ධයෙන් මොන තරම් උවමනාවක් තිබ්බත් වැඩක් වෙන්නේ මේ ආසාවක් තිබ්බත් ඒ ආසාව ඉෂ්ට කරගන්න අවශ්‍ය කැපකිරීම කරන්න බැරි නම් දේශපාලනය කියන ක්‍රියාවලියේ නියැලෙන්න ටිකක් හරි අමාරුයි. ඉතින් අපි සුපුර්ණ පත් කරගත්තේ ගොඩිගමුව දකුණ. සුපුන් අපි චුට්ටක් කතා කරමු. මම මේ ගොඩිගමුවට ගියාට පස්සේ දැන් අපි මේ මහරගම දේශපාලනේ පටන් ගත්තාට පස්සේ ගොඩිගමුව උතුර සහ ගොඩිගමුව දකුණ කියලා කොටස් දෙකක් තියෙනවා. මේ දෙක අතර මොකක්ද තියෙන වෙනස්කම් සාමාන්‍යයෙන්? ග්‍රාම සේවා සම් දෙකට තමයි ගොඩිගමුව උතුර දකුණ ග්‍රාම සේවා සම් දෙක තමයි එක් කොටසක් ගොඩිගමුව උතුර වෙනවා අනිත් කොටස ගොඩිගමුව දකුණ වෙනවා. ඒ ග්‍රාම සේවා සම් දෙකට අනුව තමයි කොටස් දෙක බෙදලා තියෙන්නේ. ඒතර ග්‍රාම සේවා සම් දෙකයි තියෙන්නේ. ග්‍රාම සේවා සම් දෙකයි තියෙන්නේ. එතකොට සුබුන් මේ මිනිසුගේ ජන ජීවිතේ වෙනස්කම් තියෙනවද කොටස් දෙකේ එකම සමානම තමයි තියෙන්නේ. ඒතර සුබුන් මේක අඳුරගන්නේ මධ්‍යම පාන්තිකයින් හෝ රාජ්‍ය සේවකයෝ එහෙම ඉන්න තැනක් හැටියටද ගොඩිගමුව එහෙම නැත්නම් වාර්ගික විවිධත්වයේ තියෙන ප්‍රදේශයක් හැටියටද එහෙම නැත්නම් නිකන් පීඩිත පන්තියේ කොටස් වැඩිපුර ඉන්න ප්‍රදේශයක් හැටියටද සලකන්නේ? වාර්ගික අඩුවේ. එතකොට ඒ කියන්නේ සිංහල බෞද්ධ ප්‍රජාව වැඩි. මහරගම කොහොමත් එතන තියෙනවා. මහරගම මේ දෙහිවල පාරේ මේ පැත්තේ කොහොමත් සිංහල බෞද්ධ ප්‍රතිශතය වැඩි. එතකොට පන්තිමේ වශයෙන් බැලුවොත් මධ්‍යම පාන්තිකද? මධ්‍යම පාන්තික සහ බොහෝ දුරට පදිංචි වෙලා ඉන්නේ මුලින්ම හිටපු ගමේ හිටපු පිරිසක් ඉන්නවා. ඊට අමතරව බොහෝ දුරට පිටපළාත් වලින් ඇවිල්ලා පදිංචි පිරිසක් සෑහෙන පිරිසක් අද මේවට ඉන්නවා. ඒවට ඉන්නවා. හොඳයි. ඒ කියන්නේ ලංකාවේ මම හිතන්නේ වැඩිම ඡන්දදායකින් ඉන්න ඡන්ද බල ප්‍රදේශයන් අතර එකක් සමස්තයක් හැටියට මහරගම ඉන්නේ නේ. මුලින්ම එක කාලෙකදී කඩුවෙල තිබ්බා. කඩුවෙලින් හෝමගමට ඒක මාරු වුණා. ඊට පස්සේ මහරගමට මාරු වුණේ නෑ. මම හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුලේ ගත්තොත් අපි 3 වෙනි හෝ 4 වෙනි තැන වගේ. ඔව්. කඩුවෙල කැස්බෑව කඩුවෙල කැස්බෑව මහරගම හෝමාගම මේ කොටස්. සුපුන් මගේ මිත්‍රයෙක්නේ. දැන් අපි නුගේගොඩ රොටරි එකේදී මුණ ගැහෙනවා. සුපුන් ඇකවුන්ටින් පන්ති කරන්නේ. මම ගිය විශ්වවිද්‍යාලයටමයි ගිහිල්ලා තියෙන්නේ. මට වඩා අවුරුදු කීපයක් වැඩි මහල්. එතකොට සුපුන් එකපාරට දේශපාලනය කියන ක්‍රියාවලියට මේ ක්‍රියාවලියට දැන් ගොඩිගමුව දකුණ කොට්ටාසයට සංවිධායකවරයෙක් නැහැ කියලා කිව්වහම ඒ සංවිධායකවරයෙක් අපි පත් කරගැනීමේ ක්‍රියාවලියට යනකොට සුපුන්ගේ නම තැන් කීපයකින් මට ඉදිරිපත් වෙනවා. මටත් හිතෙනවා සුපුන් මේකට සුදුසුයි කියලා. සුපුන් ඇයි දේශපාලනයට එකපාරට එන්න? දැන් මේක ලේසිත් නෑනේ සුපුන්. ඔව්. මුලින් මගේ එහෙම අදහසක් තිබෙත් නෑ. මම දන්නේ නැත් ඔබතුමා මට කතා කරලා මට කෝල් එකක් දීලා ඇහුවේ. ඒ වෙලාවේ මං කිව්වේ මට විනාඩියක් දෙන්න මම කියන්නම් කියලා. මං ගෙදර මිනිස්සුත් එක්ක කතා කරලා ඇත්තටම මගෙත් තිබ්බා දේශපාලනයට කැමැත්ත. මම දේශපාලනයට පොඩි කාලේ ඉඳලා ආසයි. ඒ ආසාව නිසා ඔබතුමාගේ ආරාධනාවත් එක්ක ඒක මම පිළිගත්තා. මම හිතන්නේ සුපුනුමයි නුගේගොඩ රොටරි එකේ හම්බුනහම වැඩිපුරම දේශපාලනය තමයි කතා කරන්නේ. දැන් අපි දෙන්නම එකම දේශපාලන කඳවුරේ එකම දේශපාලන අදහසක් තමයි අපිට හැම කාලක වකවානුවකදීම තිබ්බේ. අපි ගොඩක් වෙලාවට අපි අතර එකිනෙකට වෙනස් විෂය කාණ්ඩයන් සුපුන් කොමර්ස් වල මම ආර්ට්ස් වල. එතකොට අපිට එකතු වෙලා කතා කරන්න පුළුවන් පොදු තැන බවට පත් උනේ දේශපාලනය සහ සන්නස්ගල සරුත් හම්බෙච්ච වෙලාවල් වලදී අපි නේ හරි පොඩි chat එකක් තුන් දෙනත් එක්ක වෙනම දාගෙන ඉන්න අවස්ථාවක් තිබ්බා. හොඳයි. සුපුන් මම අහන්නේ
මහරගම මේ වෙද්දි මේ වීඩියෝ එක කරන අද දවස වෙනකොට මහරගම නගර සභාවේ බලය තියන්නේ ජාතික ජන බලවේගයට. දැන් සුපුන් ඉස්සෙල්ලම ඡන්දයක් ඉල්ලනවා නම් ඉල්ලන්න වෙන්නේ මහරගම නගර සභාවට. මතක තියාගන්න අපි මහරගම නගර සභාව දිනපු අවස්ථාවක් තියෙනවා අපේ කඳවුර. වර්ෂ 2001 මගේ මතකෙ නිවැරදි නම් 2001 මාසේ කෝරාල තමයි මන්ත්‍රීතුමා තමයි මහරගම ප්‍රාදේශ සභාවෙන් පස්සේ නගර සභාවට පත් වුණා. නගර සභාවට පත් වුණාට පස්සේ ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒ නිසා අපි එවැනි ඉතිහාසයක් තියෙනවා. ඉතින් එතකොට සුපුන් ඉල්ලන්න වෙන්නේ පළාත් පාලන මැතිවරණයකට. දැන් යන විදිහට බැලුවොත් මූලික වශයෙන් ඉල්ලන්න වෙන්නේ. එතකොට දැන් මේ නගර සභාවක් අපි දකිනවා. ඒතර අපි දෙන්නම ඉන්නේ නාගරික සීමාව ඇතුලේ. මේ දවස්වල නගර සභාව සම්බන්ධයෙන් ගත්තොත් තියෙන ලොකු චෝදනාවක් ඒ තමයි මේ ඩෙන්ගු ව්‍යාප්තියේ ඉහළම අධ්‍යවදානම් සහිත ප්‍රදේශයක් ලෙස තමයි සැලකන්නේ. මේ නගර සභාව සුපුන්ට හිතන හැටියට පාස්ද ෆේල්ද මොකක්ද මේකට හේතුව කියන එක ගැන ගත්තොත් ඩෙන්ගු මර්ධනය සම්බන්ධයෙන් ෆේල්. නැත්තම් අද ලංකාවේ මම හිතන්නේ ඩෙන්ගු වර්ධනය අතින් දෙවනියට අද ලංකාවේ පත්‍ර තියෙන මහරගම. එතකොට ඒක අසමත් වීම. සහ අපි බැලුවොත් එහෙම අද මිනිස්සු දැන් අපිට කියනවා නගර සභාවෙන් කුණ්ටි කරන් යන්නේ. ඔයගොල්ලෝ කියන්නේ කියලා අපිට කියනවා. එතකොට මම හිතන්නේ නාගරික මන්ත්‍රීවරු අපි නාගරික මන්ත්‍රීවරු නෙමෙයි. නමුත් මිනිස්සු අපිට ඇවිල්ලා කියනවා අපි කොට්ටාස් සංවිධායක නිසා මෙන්න මේක මෙහෙම කරලා කියන්න මේක කරලා දෙන්න කියලා. ඒ මට්ටමට අද මහරගම මිනිස්සු අසරණ වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම මහරගම කියන්නේ පාන්දර 2කට විතර අවදි වෙන නගරයක් නේ. ලංකාවේ දෙදිපිලි මේ බිස්නස් එකේ කේන්ද්‍රීය ප්‍රදේශයක් වන පමුණුව තියෙන්නේ මහරගම. එතකොට මේ මහරගමට විශාල ප්‍රමාණයක් දවසින් දවස එනවා යනවා මිනිස්සු ඉන්නවා. එතකොට මේ මට්ටමට නගර සභාවක් අසාර්ථක වීම මං හිතන්නේ මුළු ලංකාවම දකිනවා. මොකද හේතුව මහරගමට ගොඩක් තැන් වලින් උදේ පාන්දරට මිනිස්සු ලංකාවේ විවිධ ප්‍රදේශයන් වලින් එනවා. ඒ නිසා මේ නගර සභාවේ ඉන්න බහුතරයක් අය අපි දන්න ආකාරයට මේ පත් වෙලා ඉන්න අය මල් පැලවෙන්න පුළුවන්. හැබැයි වැඩ නම් බෑ. ඒක අපි කියන්නම ඕන. මේ පාරවල් සහ නගරයේ තිබුණු ලස්සන උද්‍යාන සියල්ල විනාශ වෙමින් පවතිනවා කියන එක අපි අනිවාර්යෙන් මතක් කරන්න ඕන. රයිට් සුපුර්. දැන් ප්‍රධාන වශයෙන් ලංකාවේ මේ වන විට තියෙන දැන් මාලිමා රජයක් තියෙනවා. අපි කතා කරේ මාලිමා නගර සභාව ගැන. දැන් මාලිමා ආණ්ඩුවක් තියෙනවා. මේ මාලිමා ආණ්ඩුව දැන් සුපුන් මට අහන්න බැරුණා අපි අධ්‍යාපන සුදුසුකම් කිව්වොත් මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ වාණිජවේදී විශේෂ උපාධිධාරී ගණකාධිකරණය පිළිබඳව විශේෂ උපාධියක් මට තියෙනවා. පවුලේ විස්තර පවුලේ මගේ අම්මා තාත්තා මට ඉන්නවා සහෝදරයෝ 6 දෙනෙක් සහ සහෝදරයන් දෙන්නෙක්. ඒ මගේ ප්‍රධාන මගේ මුල් පවුල දැන් වර්තමානයේ මට මම හදපු පවුල මගේ පවුල වර්තමානයේ දුවයි පුතයි. දුවයි පුතයි මොනවද කරන්නේ? පුතා මේ වෙද්දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙන ගන්නවා. මැනේජ්මන්ට්මයි. කළමනාකරණ පීඨයේමයි. එයා බිස්නස් ඉකොනොමික්ස් කියන උපාධිය ආධාරන්නේ. සයා මේ වෙද්දී වරලත් ගණකාධිකරණ විභාගවල අවසන් විභාගවලට මුහුණ දෙනවා. දුව මේ සැරේ සාමාන්‍ය පෙළ පේනිසලා ප්‍රතිඵල මම කියන්න ඒ 9ක් ගත්තා. ඒ 9ක්. ඒ 9ක් ගත්තා. හොඳයි. දැන් එතකොට සුපුන් මේකේ මේ දැන් ආර්ථික වශයෙන් බැලුවොත් දැන් අපි මෙහෙම ලෝකයේ මෙහෙම කොටස් කරගත්තොත් සමාජයේ ආර්ථික ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් වූ කාරණාවක් නේ සුපුන්ගේ අධ්‍යයන ශේෂ්ත්‍රය බවට පත් වෙන්නේ. ආර්ථිකයේ එක පැත්තක්. මේ ආණ්ඩුව මේ මාලිමා ආණ්ඩුව මේ ආර්ථික ප්‍රශ්නයට මේ රටේ තියෙන දැන් රට අතහැරලා තරුණ පරම්පරාව යනවා. උද්දමනය ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තට බැලුවොත් මිනිසුන්ගේ ජන ජීවිතේ ලොකු වෙනසක් නැහැ. ඒ කියන්නේ මිනිස්සු අපේක්ෂා කරපු වෙනසක් නැහැ. සුපුන්ට හිතෙනවද මේක වෙනස් කරන්න පුළුවන් කියලා මේගොල්ලන්ට? මේගොල්ලන්ට මට හිතෙනවා මේගොල්ලන්ට නම් බෑ මේක කරන්න. ඒකට හේතුව ආර්ථිකය පිළිබඳ දැනුවත් පුද්ගලෝ මේගොල්ලෝ ගාව අඩුයි. මේගොල්ලගේ තින්නේ හිතවතුන් පිරිසක් තමයි. ඒ හිතවතුන්ට තනතුරු දීලා තියෙනවා. ඊටතර කළමනාකරණය ගැන ගත්ත පිරිස මේගොල්ලෝ ගාව අඩුයි. ඒ තීරණ ගැනීමේ හැකියාව මේගොල්ලෝ ගාව නැහැ. සම හිතන්නේ මේගොල්ලෝ තීරණ ගැනීම හැකියාව මේගොල්ලෝ පක්ෂ පොඩි ගැටලුවකුත් තියෙනවා. ඒ පක්ෂයේ කියන විදිහට තමයි මේගොල්ලන්ට වැඩ කරන්න වෙලා තියෙන්නේ. මම හිතන්නේ ස්වාධීනව තීරණයක් ගන්න පුළුවන් පුද්ගලෙක් හිටියත් එයාට තීරණයක් ගන්න බෑ. කට වහලා තියෙන පක්ෂයෙන් මේගොල්ලගේ. ඔව් පක්ෂයේ උඩ ඉතින් ඉන්නේ නම් ඇත්තම කියනවා නම් ගොබ්බ සෙට් එකක් තමයි සුපුන්.
ඔහුද ඒක නේ මේ වචනේ ඒක අපි විශ්වවිද්‍යාලෙම දැකලා තියෙනවානේ. එහෙම පස්සේ අපි ඒක දැකලා තියෙනවානේ. ඊට පිරිස කවුද කියලා. හරිද ඔව්. පක්ෂයේ උඩනග ඉන්නේ කාල් මාක්ස්ටයි ලෙනින්ටයි ඔයගොල්ලෝ තාමත් වැඳගෙන ඉන්න කිව්බාව පැත්තට හරවගෙන ඉන්න කණ්ඩායමක් තමයි ඉන්නේ. ඉතින් ඒ කියන්නේ මොනතරම් දක්ෂ මිනිස්සු ටිකක් හිටියත් වැඩක් නැහැ. අර ඉන්න අය ඒ නේද? ස්වාධීනත්ව තීරණයක් ගන්න බෑ. තීරණයක් ගන්න බෑ. mesela අනුරු කුමාර දිසානායකට ওই තත්ත්වය වෙලා තියෙනවා. මේක අපි සරල කරගමුද? ඒ කියන්නේ පැලවත්තේ 100 ඉන්නවනේ. පැලවත්තේ 100ට ටිල්ලින් සිල්වා මහත්මයාට මිනිස්සු තනතුරක් දීලා නැහැනේ රටේ ජනතාවගේ තනතුර. ඒක ටිල්ලින් සිල්වා මහත්මයා තමයි මේකේ මේ ටිල්ලින් සිල්වා මහත්මයා තුළ වෙන කාඩර් එකක් තමයි මේක හසුරුවන්නේ. ඒතර අනුරු කුමාර දිසානායක මහත්මයාට මොනතරම් ඕනි වුණත් එයාට ඕන විදිහට වැඩ කරන්න බෑ කියන කතාව. හරි සරලයිනේ. හොඳයි. දැන් අපි මෙහෙම කතා කරනවා. එහෙනම් ඔන්න දැන් මේ මම නෙමෙයි කියන්නේ. මේ ආර්ථිකය සම්බන්ධයෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් දැනුමක් තියෙන ප්‍රාමාණික දැනුමක් තියෙන අවුරුදු ගාණක් ඉගෙනුවා. අධ්‍යාපන අපේ වෘත්තීය වශයෙන් උපකාරක පන්ති ශිෂ්ටය ගැන කිව්වොත් කොච්චර කාලයක් වෙනවද ඇවිල්ලා? දැන්ට අවුරුදු 25කට ආසන්න අවුරුදු ගාණක් ගල්ලා. අවුරුදු ගාණක්. කොමුණ නගරවලද? නුගේගොඩ, අවිස්සාවේල්ල, ගාල්ල, රත්නපුර, පිළියන්දල දැන්ට මම පිළියන්දල පන්ති දැන්ටමත් පිළියන්දල පන්ති කරනවා. එතකොට නේ ලහේ ළමයින්ටත් උගන්නලා තමන්ගේ ළමයි දෙන්නටත් උගන්නලා තමන්ගේ ළමයි දෙන්නත් ඉහළම ප්‍රතිඵලවලට ගෙන යන්න පුළුවන් වෙච්ච ගුරුවරයෙක් තමයි ගොඩිගමුව දකුණ ප්‍රදේශයට දීලා තියෙන්නේ. සෝපන් මම අපි මේක අවසන් කරමු. මට කියන්න දැන් දේශපාලනයට ආවනේ. ඔව්. දැන් ආව සුපුන්ට පත්වීම දුන්නෙත් මම කොට්ටාසෙටම ගිහිල්ලා. මිනිස්සු ඉස්සරහා මේ කොට්ටාසේ අය ඉස්සරහා තමයි පත්වීම දුන්නේ. දේශපාලනයට ආවට පස්සේ ජීවිතේ වෙනස් වුණාද? හිතන පතන විදිහ වෙනස් වුණාද? කාර්යබහුල වුණාද? ඒක සතුටින්ද කරන්නේ? ඒක අමාරුයිද? ගොඩක් වෙනස් වුණා. ගොඩක් වෙනස් වුණා. ගොඩක් වෙනස් වුණා. මිනිස්සු අපි ආපුවකට මිනිස්සු කැමතියි. මිනිස්සු කතා බහ කරද්දී අපිට තේරෙනවා ඒක. සා මාත් හරි කැමැත්තෙන් හිටියා මිනිස්සු අඳුර ගන්න. අද මම හිතන්නේ මම මුළු මහරගම ආසනයම තුල කොට්ටාස් 25ෙම කවුරු එක පුද්ගලයෙක් හරි මම අඳුරනවාද? මම ඒකට හරි ආසයි. මම මිනිස්සු අඳුර ගන්න ආසයි. ඒ නිසාද ඒක මට මේ දේශපාලනට ආපු නිසා මම ගොඩාක් මිනිස්සු අඳුර ගන්නවා. සා පරණ මිනිස්සුන් මතකේ අලුත් වෙලා තියෙනවා. ඒ නිසා මම මේක හරි කැමැත්තෙන් කරන්නේ. එතකොට සුපුන් මේ දේශපාලනයක වශයෙන් බැලුවොත් එහෙම මේ කොට්ටාසය ඇතුලේ ගොඩිගමුව කොට්ටාසය ඇතුලේ කොහොමද තියෙන තත්ත්වය? ලොකු පිළිගැනීමක් තියෙනවා. මම හිතුවට වඩා ලොකු පිළිගැනීමක්. මිනිස්සු ගොඩක් කට්ටිය මාව දන්නවා. පොඩි කාලේ දන්නවා. නමුත් මේකට ආපු එකට මිනිස්සු ගොඩක් කැමතියි. එතකොට මේ ඉපදුනෙත් ගොඩිගමුවේනේ. ගම්ම තමයි. ඉපදුනෙත් ගොඩිගමුවේ, දේශපාලනය කරන්නෙත් ගොඩිගමුවේ. ගොඩිගමුව තමයි ගම. අයියලා අක්කලා අයියලා 6 දෙනෙක් නේ. සහෝදරයෝ 6යි. අම්මා තාත්තගේ ඉඳලා පොඩි කාලේ ඉඳලා තමන්ගේ කොට්ටාසය ඇතුලේ ජීවත් වෙච්ච කෙනෙක්. හොඳයි. දැන් අපි මේ වීඩියෝ එක අවසන් කරන්න හදන්නේ. මේ වගේ ඉතින් කතන්දර කතා කරොත් අපිට ගොඩාක් දේවල් කතා කරන්න පුළුවන්. මේ සුපුන් 28 වෙනිදා. ඔව්. 28 වෙනිදා. මොකද්ද තියෙන්නේ? කොහෙද තියෙන්නේ කියලා කිව්වොත් මම දේශපාලන වශයෙන් දේශපාලනට ඇවිල්ලා මම කරන පළවෙනි රැස්වීම මේක. මම හරි සතුටෙන් කැමැත්තෙන් ආසාවෙන් කරන රැස්වීමක්. ඒ රැස්වීම තියෙන්නේ මේ ජූනි මාසේ 28 වෙනි ඉරිදා ගොඩිගමුවේ මහරගම ගොඩිගමුවේ නිලම්මාර පාර ජයමාවතේ සුනිල් බන්දු මහතාගේ නිවසේ තමයි අපි රැස්වීම සූදානම් කරලා තියෙන්නේ සවස 4 ඉඳලා. ඒ හින්දා මම ආරාධනා කරනවා මහරගම ගොඩිගමුව, ඒතර ආසන්න කොට්ටාසවල මුළු මහරගමම සහ මුළු රටේම මට සුබ පතන්න, මගේ දේශපාලන කැමැත්තෙන් ඉන්න ඔක්කොටම මම ආරාධනා කරනවා ඒ රැස්වීමට සහභාගී වෙන්න කියලා. අපිව දිනවන්න බලාපොරොත්තු වෙන නේද? අපිව කවදා හරි නේද? හරි. එතකොට සුපුන් සහ අපි මේ දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ මේ දේශපාලනය තුළ වෙනස්කම් කරන්න ඕන කියන තැන ඉඳගෙන. ඒක අපි තුලත් වෙන්න ඕන. අපි සමස්ත දේශපාලන ක්‍රමය තුලත් යම් වෙනස්කම් වෙන්න ඕන. ඒ නිසා අපි මේ පටන් ගන්න තියෙන ගමනට ඔබේ ආශිර්වාදය අත්‍යවශ්‍යයි. ඒ වගේම සුපුන් දේශපාලනය පටන් ගත්තෙත් අලුතෙන්, මමත් දේශපාලනය පටන් ගත්තෙත් අලුතෙන්. අපි තිරෙන් පිටිපස්ස වේදිකාව පිටිපස්ස හිටියත් වේදිකාව ඉස්සරහට ඇවිල්ලා ජනතාව ගාවට එන්නේ බොහෝ අභියෝගයන් මැද. ඉතින් ඒ නිසා අපි මේ දේශපාලනික ක්‍රියාකාරකම් වල නියැලෙන්නේ රට ගැන හිතලා, අපි අපේ දැනුම, අපේ හැකියාවන් මේ සමාජයට දායාද කරන්න ඕනේ කියලා කියන බලාපොරොත්තුව මත තමයි දේශපාලන ක්‍රියාවලිය සඳහා අපි දායක වෙන්නේ. එතකොට මේ රැස්වීමට සුමුන් කවුද එන්නේ කියලා කිව්වා? මේ රැස්වීමට සහභාගී වෙනවා
සමග ජනබලවේගේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහත්තයත් ඒ වගේම ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වරුණ රාජපක්ෂ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ ඡන්ද සංවිධායක මගේ මිත්‍රයා වරුණ දීප්ත රාජපක්ෂ මහත්මයා YouTube channel එකක් එහෙම කරනවා. ඉතාලම හොඳ YouTube channel එකක්. එතකොට හරි අපි එහෙනම් මෙච්චරයි කතා. අපිට වෙනස් විදිහේ වැඩකින් තමයි මාධ්‍යවලින් මේ වැඩේ පටන් ගත්තේ. කොට්ටාස කමිටුව පිහිටුවීම කියන එක අපි දැන් ඔන්න ගොඩිගමුවේ දෙවෙනි කොට්ටාස කමිටුව පිහිටවනවා. සංවිධානය වීම නේ සේනාව සංවිධානය කරන්න ඕනේ යුද්ධයට යන්න ඉස්සෙල්ලා. අපි මේ දවස්වල කරන්නේ ඒ වැඩේ. ඔන්න ඒක දෙවෙනි අදියර ගොඩිගමුවෙන් පටන් ගන්නවා. සමගි ජනබලවේගයේ මහරගම ඉන්න ඕනම කෙනෙකුට ඇවිල්ලා එදාට අපි මොනවද මේ කරන්නේ? අපි කරන මේ වෙනස් වැඩේ මොන වගේද කියලා බලන්න පුළුවන්. එහෙනම් අපි 28 වෙනිදා ගොඩිගමුවේදී හම්බෙමු. සුපුන් බොහොම ස්තුතියි හෙමප්‍රිකා විලන්ද YouTube channel එකට ඇවිල්ලා මේ අදහස් බෙදාගත්තට. කොහොමද සර්?